සුබ දවසක් හැමෝටම. අද මං කියන්න යන්නේ ඔයාගෙන් ඈත් වෙලා ඉන්න එයාට ඔයා ගැන මොනවද හිතෙන්නේ කියලායි. වෙනද වගේම කරන්න තියෙන සුළු දෙයයි. ඔයාගේ හිත මේ පින්තූර තුලින් වඩාත් මැදිලා යන පින්තූරය තෝරගෙන ඔයාගේ කියවීම මොකක්ද කියලා බලන්න. හරි. එහෙනම් අපි පටන් ගමු. මේ කාඩ්පත තෝරගත්ත ඔයාගේ එයාට දැන් ඔයා ගැන මොනවද හිතෙන්නේ කියලා අපි බලමු. කුමන හේතුවකට දැනට එයා ඔයාගෙන් ඈත් වෙලා හිටියත් මේ පුද්ගලයාට ඔයා ගැන හොඳ ධනාත්මක සිතුවිලි තාමත් පහළ වෙනවා. ඔයාගෙන් දුරස් වෙලා හිටියත් ඔයාගේ ෆොටෝස් වීඩියෝස් බලමින් ඔයා ගැන තාමත් හිතමින් ඉන්නවා. සමහර විට මේ తాවකාලික වෙන්වීමක් වෙන්නත් පුළුවන්. ඔයා ගැන තවත් සොයා බලමින් වඩා ශක්තිමත් මේ සම්බන්ධතාවය යලි ආරම්භ කිරීමට ඔබට ආරාධනා කිරීමට පවා එයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයා ළඟ තියෙන හොඳ ගතිගුණ වලට එයා වැඩිපුර ඇලුම් කරනවා. බොහෝ විට ඔබ සමග නැවත සම්බන්ධතාවය ආරම්භ කරලා දිගු ගමනක් යන්න ඔයත් එක්ක එකතු වෙන්න යලි කැමැත්තෙන් බලාගෙන ඉන්නවා. ඔයා තෝරගත්තේ මේ දෙවෙනි කාඩ්පත නම් මට පේන විදිහට කියන්න තියෙන්නේ මේ පුද්ගලයා ඔයාගෙන් ඈත් වෙලා තියෙන ඔයාගේ නොසලකිලිමත් තීරණ හා ඉක්මන් තීරණ නිසා වෙන්න පුළුවන් කියලයි. ඒ පුද්ගලයා මේ සම්බන්ධතාවයට ඉහළ කැපකිරීමක් කිරීමට බලාපොරොත්තුෙන් හිටියත් ඔයාගේ නොසලකිල්ල මේ වෙන්වීමට හේතුවක් වෙලා තියෙනවා. නමුත් ඔයා සමග ගත කළ හොඳ කාලයන් එයාට සිහිපත් වුණත් ඉන්නේ පුද්ගලයාගේ හිත නොරිදෙන මට්ටමට එයා දැන් හිත හදාගෙන ඉන්නවා. ඔයා ගැන දුක් වීමට ඒ පුද්ගලයාට දැන් අවශ්‍ය වන්නේ නැහැ. කාලයත් සමග මේ වෙන්වීම පිළිගෙන හිත හදාගෙන ඉන්නවා කියලයි පේන්න තියෙන්නේ. මේ ඈත්වීමට හේතුව ඔබේ නොසලකිල්ල හා ඉක්මන් තීරණ හා ඔබේ ඉක්මන් ක්‍රියාකලාප හේතු වෙලා තියෙනවා කියලයි එයා හිතන්නේ. නැවතත් ඒ පුද්ගලයා ගැන ඔයා දැන් සිතීමෙන් තේරුමක් නැහැ. ඒ නිසා ඔයත් ඔයාගේ හිත හදාගෙන මේ ඈත්වීම පිළිගන්න. ඔයා තෝරගත්තේ තුන්වෙනි පින්තූරේ නම් ඔයාගෙන් දැනට ඈත් වෙලා ඉන්න එයාට ඔයා ගැන මොනවද හිතෙන්නේ කියලා අපි දැන් බලමු. ගොඩක් වෙලාවට මට පේන විදිහට ඔබේ මේ සම්බන්ධතාවයේදී ඔබ පමණක් මේ සම්බන්ධතාවය රැක ගැනීමට අවංකව ආදරය කිරීමට උත්සාහ අරගෙන තියෙන බවකුයි පේන්නේ. හරියට ඔයා ආදර සම්බන්ධතාවයක හිටියත් ඒක පාශික ආදරයක් වගේ. ඔයත් සමග ඉන්න කාලයේදී මේ පුද්ගලයා ඔයා ගැන සුළුවෙන් හිතලා තියෙනවා. ඔයාගේ ආදරය කැපකිරීම කරුණාව එයාට දැනෙලා නැහැ. නමුත් ඔයාගෙන් ඈත් වුණාට පස්සේ එයාට ඔයාගෙන් ලැබුණු ආදරය කරුණාව හැමදේම දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ඔයාව මග ඇරී ඇති බවත් දැනෙන්න අරගෙන තියෙනවා. එයාගේ හිතේ ඔයා ගැන දැන් කොන්දේසි විරහිත ආදරයක් තියෙනවා. ඔයා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානමින් ඉන්නවා. ඔයාව ළඟින් තියාගන්න සිතමින් ඔයාගෙන් ලැබුණු ආදරේ වටිනාකම තේරුම් ගනිමින් ඉන්නවා. නැවත ඔයා වගේ කෙනෙක් මුණ ගැසෙන්නේ නැති බවත් එයාට දැන් තේරුම් යමින් ඉන්නවා. ඔයාට යහපතම ප්‍රාර්ථනා කරමින් ආදරය යන කුමක්දයි ඒ පුද්ගලයා දැන් තේරුම් ගනිමින් ඉන්නේ.